ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව ධර්මයේ කියවන්නේ නැතුව ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්නේ නැතුව අපි මතු පිටින් ලෝකය දකිද්දී ඇත්තටම අපි හිතනවා අපේ ඥාතියා මිය ගියාට පස්සේ එයා කිනම් ජීවිතයක් ගත කළත් එයා අනිවාර්යයෙන්ම සුගතියේ ඉපදුනායි කියන කාරණේ. ඒ නිසා අපි සමාජයේ දක්ෂ විය යුතුයි. මට පසුගිය දවසක මහත්මෙක් මුණ ගැහිලා කිව්වා ස්වාමින් වහන්සේ අපිට දරුවෙක් ලැබුණා. දැන් හුඟක් අයට අපි සමාජයේ තියෙන දෙයක් තමයි අපි දකිනවා සමහර දරුවෝ ඉපදෙන්න දැන් පෙරේදත් අම්මා කෙනෙක් ආවේ අම්මා කියනවා ස්වාමින් වහන්සේ මට දරුවා ලැබිලා දවස් දෙකෙන් දරුවා නැති වුණා කියලා. ඒ කියන්නේ දරුවා ජීවත් වුණේ දවස් දෙකයි. මොකද ඒ දරුවා ලැබෙන වෙලාවෙම අම්මගේ රුධිර පීඩනය වැඩි වෙලා මොනවා හෝ බලපෑම් මත ඒ දරුවා බිහි වෙලා දවස් දෙකකින් ඒ දරුවා මිය පරලව යනවා. ඒ වගේම අපි දකිනවා දැන් සමාජය තුල තියෙනා වූ යම් සමාජීය ප්‍රශ්න නිසා සෞඛ්‍ය ප්‍රශ්න නිසා අඩු ආයුෂෙන් අවුරුද්දෙන් මාස 6න් අවුරුදු 2න් 3න් 5න් 10න් නැති වෙන දරුවන්ගේ ස්වභාවය වැඩි. ඒ අයට ඇතිවෙන්නා වූ කර්ම රෝගයන්ගේ ස්වභාවය වැඩි. දැන් අපි හිතමු දැන් කෙනෙකුට දරුවෙක් බිහි වෙනවා. ඒගොල්ලෝ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ගොඩාක් ප්‍රාර්ථනා ඇති කරගෙන ධර්මය ගැන හිතන්නේ නැතුව ධර්ම මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ නැතුව මේ වර්තමානයේ තියෙන කාමයේ ආස්වාදයේ රූපේ ආස්වාදයන්ට මුල් තැන දීලා ආදරය කියන අර්ථයට මුල් තැන දීලා රාගය කියන අර්ථයට මුල් තැන දීලා ධර්මය මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ නැතුව දරුවෙක් ලැබීමට පෙර ආතුව කළ යුතු පූර්ව කෘති වලට යන්නේ නැතුව ඒගොල්ලෝ අර සතුට තුලම කාමයන් තුලම රූපේ ආස්වාදයේ තුලම ඒගොල්ලෝ දරුවන් ලබනවා. එතකොට දැන් එහෙම දරුවෙක් ලබලා අපි හිතමු ඒ දරුවා කිනම් හෝ රෝගී භාවයක් නිසා මාස 6කින් නැත්තම් අවුරුද්දකින් නැත්තම් අවුරුදු 2කින් 3කින් මිය පරලව යනවා. දැන් මිය පරලව ගියාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ දරුවෙක් කොච්චර රෝගී භාවයට පත් වුණත් දරුවෙක් කොයිසා ලදරු වේදි දුර්වල භාවයට පත් වුණත් අම්මා තාත්තගේ ආදරේ අඩුවක් වෙන්නේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. දරුවා මොනසරම් රෝගී භාවයන් තුල හිටියත් අම්මා තාත්තා උත්සාහ ගන්නේ කෙසේ හෝ දරුවා සුවපත් භාවයට පත් කරගන්න. දැන් අපිට පේනවා සමහර අම්මලා තාත්තලා දරුවා අරන් එද්දී අපිට පේනවා මේ දරුවා මේ තියෙන තත්වෙන් සුවපත් භාවයට පත් වෙන්නේ නැති ස්වභාවයක් තමයි අපි දකින්නේ. නමුත් ඒ අම්මා තාත්තා උත්සාහ ගන්නේ කෙසේ හෝ මේ දරුවා සුවපත් භාවයට පත් කරගන්න. ඒක අම්මා තාත්තලාගේ මහා බ්‍රහ්ම ගුණයක්. ඒකට අපි ගරු කරන්න ඕනේ. නමුත් අපි අම්මලා තාත්තලා ඒ රෝගී දරුවා සුවපත් කරන්න බලවත් ආකාරයෙන් උත්සාහ ගත්තත් කෙසේ හෝ ඒ දරුවා මිය යනවා. දැන් ඔන්න මොකද්ද උනේ? රෝගී දරුවෙක් බිහි වුණා. ඒ දරුවා ඒ රෝගී භාවය තුල අම්මා තාත්තා දැඩි උත්සාහයක් ගත්ත දරුවා නිරෝගී භාවයට පත් කරගන්න. නමුත් නිරෝගී භාවයට පත් උනේ නැහැ. ඒ දරුවා වයස අවුරුද්දෙන් 2කින් 3කින් 4කින් 5කින් ඒ දරුවා මිය යනවා. ඒ දරුවා මිය ගියාට පස්සේ ඕනෑම අම්මා කෙනෙක් ඕනෑම තාත්තා කෙනෙක් ධර්මයේ අර්ථයන් ගැන නොදන්න ඕනෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ රෝගී භාවයන්ට පත් වෙලා මිය යන දරුවා නැවත මගේම මව් කුසේ ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඕනම අම්මා කෙනෙක්ගේ ඒක බ්‍රහ්ම ගුණයක්. මොකද ඒක ධර්මානුකූලව ගලපගන්නේ නැහැ. ඒ නිසා රෝගී භාවයට පත් වෙලා නැත්තම් මන්ද බුද්ධික භාවය වෙන්න පුළුවන්, අංග විකල භාවයන් වෙන්න පුළුවන්, කර්ම රෝගයන් නිසා වෙන්න පුළුවන්. එහෙම රෝගී දැන් මගේ ජීවිතෙත් මම අපේ පවුලේ පළවෙනියා. නමුත් අපේ පවුලේ පළවෙනියා වුණත් අපේ අම්මට මට ඉස්සෙල්ලා පිරිමි දරුවෙක් ලැබිලා තියෙනවා. නමුත් ඒ දරුවා පුංචි කාලෙම නැති වෙලා. හොඳේ පුංචි කාලෙම නැති වෙලා. ඒතකොට මේ දෙවනි දරුවා හැටියට තමයි මම ලෝකෙට බිහි වෙන්නේ. හොඳේ. නමුත් ඒ වගේ දරුවෙක් බිහි වෙලා රෝගී භාවයට පත් වෙලා
ඒ දරුවා මිය ගියත් ඒ අම්මා දකින්නේ ඒ දරුවා මමේ කියලා. ඒ දරුවා මගේ කියලා. ඒ දරුවා මගේ ආත්මය කියලා. ඒ දරුවා තුල මා සිටිනවා, මා තුල ඒ දරුවා ඉන්නවා කියලා දකිනවා. දැකලා දරුවා මිය ගියාට පස්සේ අම්මා තාත්තා මොකද කරන්නේ? ඒ දරුවා නැවත මට ලැබේවා, මගේම මව් කුසේ ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා ඇති කරගන්නවා. එහෙම ප්‍රාර්ථනා ඇති කරගෙන දැන් දරුවා මිය පරලව ගියා. දරුවාට පින්පෙත් අනුමෝදන් කරලා දැන් ඒගොල්ලෝ හැම වෙලාවම ප්‍රාර්ථනා කරන්නේ මේ මියගිය දරුවා නැවත මගේ මව් කුසේ ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී දරුවෙක් වෙලා උපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අම්මා තාත්තගේ මහා බ්‍රහ්ම ගුණයන්. නමුත් එතන ලොකු වැරද්දක් තියෙනවා ධර්මානුකූලව. මොකක්ද ඒ වැරද්ද? ඔබ දක්ෂ වෙන්න ඕනේ දකින්න දරුවෙක් ඒ වගේ අඩු ආයුෂෙන් මිය යන්නේ හේතුඵල ධර්මයක් නිසා. ඒ දරුවා පෙර ජීවිතේ මානුෂ හිංසනයන්ට, සත්ව හිංසනයන්ට, මානුෂ ඝාතනයන්ට, සත්ව ඝාතනයන්ට, ඒ වගේම ද්වේෂය, වෛරය මෙවැනි දේවල් නිසා පෙර ජීවිතේ මිච්ඡා ආජීවය කිරීම නිසා වැරදි ආජීවයන්, වසවිස වෙළඳාම්, මත් වතුර වෙළඳාම් මෙවැනි මිච්ඡා ආජීවයන් නිසා විපාක දුන්නා වූ විපාකයක් හේතු වෙනුයි ඒ දරුවා ළමා ජීවිතේදීම නැත්තම් උපතේදීම රෝගීභාවයට පත් වෙන්නේ. එතකොට ඒකේ දරුවාගේ හේතුඵල ධර්මයක්. ඒක වරද්දක් කියන තැනක් නැහැ. සෞඛ්‍ය අංශයට බැනලා වැඩක් නැහැ. දොස්තර මහත්තයාට බෙහෙත් වලට බැනලා වැඩක් නැහැ. ඒකේ දරුවා හේතුඵල ධර්මයන් තුලින් පටිච්ච සමුප්පන්නව අරන් ආවු කර්මය. ඒ වගේම එවැනි රෝගී දරුවෙක් අම්මා තාත්තාට ලැබෙන්නේ ඒ අම්මා තාත්තා දරුවා නිසා සකස් වෙන දුක විඳින්න අදාළ අකුසල් තියෙන නිසා. ඒ නිසා අම්මා තාත්තට අසාධාරණයක් වෙලා නැහැ. ඒ ඉපදුනා වූ රෝගී දරුවට අසාධාරණයක් වෙලා ඒක ලෝක දහමක්. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනය. ඒ නිසා මේ සලආයතනයන් ඉපදුනේ අවිද්‍යාව හේතුවෙන් කර ගන්නා වූ සංස්කාරයෝ දෝතින් දරාගෙන පටිච්ච සමුප්පන්න. ඒ නිසා එතනදී රෝගී දරුවා ගැනවත්, ඒ රෝගී දරුවා නිසා දුක් විඳින අම්මා ගැනවත් අපිට ධර්මානුකූලව ගැටලුවක් නැහැ. අපි ඒක විසඳගත්තා. ඒව හේතුඵල ධර්මයක්. නමුත් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ එවැනි රෝගී දරුවෙක් ලැබිලා ඒ රෝගී දරුවා මිය ගියොත් කරුණා කරලා ඒ දරුවා නැවත මට මව් කුසට ඒවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක වැරදි වැඩක්. මොකද එතනදී අපි ඒ දරුවා සක්කාය දිට්ඨියෙන් ගන්නවා. ඒ නිසායි අපි දරුවා ප්‍රාර්ථනා කරන්නේ. ඒ මියගිය රෝගී දරුවා මමය, මගේ, මගේ ආත්මය කියලා ගන්නවා. ඒ දරුවා තුල මගේ ආත්මය තියෙනවා, මා තුලේ දරුවගේ ආත්මය තියෙනවා කියලා ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. එතනදී අම්මලා තාත්තලා ලොකු වරදක්. මොකද ඒ දරුවා දැන් රෝගී භාවයෙන් මිය ගියා. මිය ගියාට පස්සේ හොඳට තේරුම් ගන්න ඕනේ ඒ මියගිය දරුවාට තමන්ගේ ඒ තියෙන අකුසලය යටපත් කරගෙන නැගී සිටීමේ ශක්තියක් නැහැ. හොඳට තේරුම් ගන්න. මොකද ළමා ජීවිතයේදී, රෝගී ළමා ජීවිතයේදී එයාට අකුසලයේ යටපත් කරලා නැගී හිටින ශක්තියක් නැහැ. මොකද එයා පින මතු කරගන්න, කුසලයේ මතු කරගන්න එච්චර දන්නේ නැහැ ළමා වයසේ. ඒ වගේම ඒ දරුවා මිය ගියාට පස්සේ යම් උපතකට ගියා කියමු. ඒ උපතකට ගියත් එයාට පින මතු කර ගැනීමේ හැකියාවක්, ශක්තියක් නැහැ. එයා ලදරු වයසක ඉන්නේ. මනුස්ස මව් කුසකට වෙන්න පුළුවන්, പ്രേත ලෝකයකට වෙන්න පුළුවන්, පරදත්ත රූප ජීවි වෙන්න පුළුවන්, අර භූත ස්වභාවයේ, පාවෙන ස්වභාවයේ සත්වෙක් වෙන්න පුළුවන්. දැන් එයා මැරිලා ඉපදුනා කියලා එයාගේ අර අකුසලය යටපත් කරගෙන කුසලයෙන් නැගීමේ ශක්තිය ඒ මියගිය දරුවාට නැහැ. හොඳට තේරුම් ගන්න ඕන. නමුත් දෙමාපියන් හැටියට ඔබලාට ඒ ශක්තිය තියෙනවා. ඔබලා ධර්මය දන්නවා. මහා සංඝරත්නයේ ඉන්නවා. සද්ධර්මය ඇහෙනවා. මේ කර්මය, කර්මඵල විශ්වාසය පිළිබඳ ඔබලා දන්නවා. ඔබලාට පුළුවන් අනේ මට අපි දෙන්නට රෝගී දරුවෙක් ලැබුණා. ඒ රෝගී දරුවෙක් ලැබුණේ අපි දෙන්නාගේ අකුසල් සංස්කාර නිසා. දැන් ඒ රෝගී දරුවා මිය ගියා.
ඒ දරුවා උදෙසා කළ යුතු සියලු යුතුයකම් අපි කළා. සෞඛ්‍ය පහසුකම්, සියලු ආදරය, රැකවරණය, ආරක්ෂාව, මරණින් පස්සේ කරන්න තියෙන යුතුයකම්, ඒ සියල්ල අපි කළා. දැන් ඒ දරුවා අපිට අයිති නැහැ. එච්චරයි. ඒ දරුවා දැන් අපිට අයිති නැහැ. ඒ දරුවා පටිච්ච සමුප්පන්න උපතකට යන්නේ නැති එවැනි දරුවෝ කෝටි ගාණක් සංසාරේ අපිට ලැබිලා තියෙනවා. දැන් ඒකම දරුවෙක්වත් අපිට අයිති නෑ. ඒ නිසා මේ මිය ගිය දරුවා දැන් අපිට අයිති නෑ. එතනින් ඒ දරුවා කෙරෙහි උපාදානය අපි හිස් කරලා දාන්න ඕනේ. රෝගී මිය ගිය දරුවා කෙරෙහි උපාදානය හිස් කරලා අපි දක්ෂ වෙන්න ඕනේ. හිතන්නේ ඒ කියන්නේ අම්මා තාත්තා අපිට රෝගී දරුවෙක් ඉපදුනේ අපේ අකුසල් සංස්කාරයක් නිසා. අපි නිරෝගී දරුවෙක් ලැබීමට අදාළ පූර්වක්‍ෘති අපි සිද්ධ කළේ නෑ දරුවා මව් කුසට එන්න ඉස්සෙල්ලා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි නැවත දරුවෙක් බලාපොරොත්තු වෙනවා. නැවත පුතෙක් කෝදුවෙක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ දෙමාපියන් ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. සීලය තුල ශක්තිමත් වෙන්න. මෛත්‍රිය තුල ශක්තිමත් වෙන්න. ත්‍යාගය තුල ශක්තිමත් වෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් වෙන්න. එහෙම ශක්තිමත් වෙලා තමන්ගේ ජීවිතය නැවත පිනෙන් පුරවගෙන, මොකද පිනේ දුර්වලභාවයක් නිසායි අර රෝගී දරුවා පටිච්ච සමුප්පන්න මව් කුසට ලැබුණේ. නමුත් දැන් දන්නවා තමන් මේ රෝගී දරුවා ඇයිම අපිට ලැබුණේ කියලා. නමුත් ඒ දරුවා මිය ගියා. දැන් ඒ දරුවා අපිට අයිති. ඒ නිසා දැන් තමන් දක්ෂ විය යුතුයි. තමන්ගේ අනාගත අරමුණු උදෙසා, ඒ කියන්නේ නැවත නිරෝගී දරුපතක් ලබා ගැනීම උදෙසා පින්වතුනි තමන් ධර්මයෙන් ශක්තිමත් වෙන්න. ඒක දෙමාපියන්ට හැකියාව තියෙනවා. දෙමාපියන්ට ශක්තිය තියෙනවා. ධර්ම මාර්ගයේ විවෘතව තියෙනවා. ඒ නිසා මියගිය දරුවා මිය ගියා රෝගීභාවයෙන්. නැවත දරුවා ගැන හිතන්න එපා. එයාට දෙන්න තියෙන පිම්පෙත් දිය යුතු අවස්ථාවේ දෙන්න. එතනින් ඒක නවත්තන්න. උපාදානය අයින් කරන දරුවා කෙරෙහි මරණයෙන් පස්සේ කළ යුතු යුතුයකම් පක්ෂය කරන්න. කරමින් ඔබ ධර්මයෙන් ශක්තිමත් වෙන්න. ඔබ සීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන්, සද්ධාවෙන් ඔබ ශක්තිමත් වෙන්න. ඔබ ශක්තිමත් වෙලා ඒ ශක්තිමත් භාවය හොඳින් ඇති කරගත්තට පස්සේ ඔබ තුල ඔබට විශ්වාසයක් ඇති වුණොත් දැන් අපි පිනෙන් ශක්තිමත්. දැන් අපිට දරුවෙක්, නිරෝගී දරුවෙක් ලැබීමට අදාළ ධර්මතාවයන් අපි තුල තියෙනවා කියලා ඔබට විශ්වාසයක් ඇති වුණොත් ඔබලා නැවත දරුවෙක් උදෙසා ඒ කටයුතු වලට යන්න. නමුත් මියගිය දරුවා උපාදානය කරගන්න නම් එපා. යම් හේකින් ඒ මියගිය දරුවා නැවත මනුස්ස උපතකට ගියේ නැත්තම්, එහෙම නැත්තම් නැවත නිරයකට වැටුනේ නැත්තම්, ඕපපාතික පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට, නැත්තම් අර භූත ස්වභාවයේ සත්වයක් බවට, එහෙම නැත්තම් ඔය රුක් දෙවියෙක් බවට, එවැනි කෙනෙක් බවට පත් වෙලා තිබ්බොත් පටිච්ච සමුප්පන්නව ඔබලා නැවත නැවත තෘෂ්ණාවෙන් ඒ දරුවා ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා නැවත ඔබේ මව් කුසට පටිච්ච සමුප්පන්නව බැස ගැනීම ඉඩකඩ නෑ කියන්න බෑ.